ගෝවන් SL Green Tree අපේ YouTube channel එකෙන් අදත් ඔබ හමුවට අපි ආවා අපේ රටේ සුවිශේෂී ශාකයක් පිළිබඳව විස්තරයක් ගෙන එන්න. ඔබ දන්නවා ඇති අපේ පැරණි මුතුන් මිත්තන් ඔවුන්ගේ නිවස අසල එදිනෙදා ජීවිතයට ගන්න පුළුවන් අත්බෙහෙත් වෙදකතරකට යනකම් අත්බෙහෙත් වගා කරගත්තා. කහ කෑල්ල, ඉඟුරු ගහක්, අරපිංච ගහක්, සේර පඳුරක්, රම්පේ ගහක් ඔයගේ එදිනෙදා ජීවිතයට ගන්න පුළුවන් පොඩි අත්බෙහෙත් තියෙන දේවල් ඔවුන් වගා කරගත්තා. විශේෂයෙන් දැන් අප හමුවෙන් වඳ වෙලා යනවා ගොඩාක් දුරට අප අතරින් වඳ වෙලා යන ශාක බොහොමයක් තියෙනවා. ගොඩක් දේවල් ඉතින් ඔසු වෙනකින් වගේ තැනකින් තමයි අපිට දැන් සොයා ගන්න වෙන්නේ. ඒක නිසා ඒ වගේ වඳ වෙලා යන ශාකයක් පිළිබඳව තමයි අද අපි ඔබ හමුවට ගෙන එන්නේ. ඔබ දන්නවා ඇති 1955 සූර්යග්‍රහණයත් සමග අපේ රටේ ජනප්‍රිය වුණ එක ශාකයක්. ඔබට දැන් දන්නවත් ඇති, සමහර කට්ටිය නොදන්නවත් ඇති. ඇපරේසියා උලියට අයත් විද්‍යාත්මක නම අයත් මෙම ශාකය වදකහ නමින් හඳුන්වනවා. අද ගොඩාක් දුරට ගොඩාක් තැන්වල මෙම ශාකය ගොඩාක් දුරට මම හොයලා බැලුවා. ගොඩාක් දුරට තැන්වල නැහැ, සමහර තැන්වලක් තියෙනවා. සුබීජ හරණය කරන ප්‍රබල ඔසුවක් ලෙස මේ වදකහ හඳුන්වනවා. කහ වර්ග කීපයක් අපේ රටේ තිබෙනවා. අත්කහ, අරන්කහ, පස්තුරිකහ, වදකහ කියලා. අද අපි කතා කරමු වදකහ ගැන. විශේෂයෙන් ජලයාශ්‍රිතව මෙම ශාකය වැඩෙන්න ගොඩක් ප්‍රියතාවයක් දක්වනවා. ජලයාශ්‍රිතව මේ ශාකය ගොඩක් වැවෙනවා. ජලය නැතුවත් මේක හදාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මුලින්ම ජලය ටිකක් මේ ශාකයට අවශ්‍ය වෙනවා. මට මතකයි මගේ සීයා ජීවිතුන් අතර ඉඳිද්දි උන්ට තිබුණේ මැටි ටිකක් මේ වදකහ ගොඩක් හිටවල තිබුණේ ලිංග ආශ්‍රිතව තමයි. කොහිල කොටු වගේ ආශ්‍රිතව මේක වතුරේ ගොඩක් මේ ශාකයේ අල දිගට ලැබෙනවා. මේ ශාකයේ අල කපලා වේලලා පොට්ටඩි කියලා අපේ හදනවා රෙදි කැබල්ලකට දාලා මේක ගුලි ගැහුවට පස්සේ එහෙම කරලා මේක ගේ වහලේ එල්ලුවා. විස බීජ එන එක නවත්ත ගන්න කියලා. ගොඩක් ඒ දවස්වල හැදුන සරම්ප කපර වගේ වෙන බෝ වෙන රෝග වලින් වළකින්නට හැකියාවක් තියෙයි කියලා මගේ සීයා මට කියලා තියෙනවා. උන්ට ඇත්තට ඒ දැනුම සාමාන්‍ය දැනුම උන්ට තිබුණා. උන් කියපුවා තමයි දැන් මටත් මේ වැඩසටහන කරගෙන යද්දි මතක් වෙන්නේ. ඒක නිසා විස බීජ හරණයේ ප්‍රමුඛ තැනක් මේ වදකහ වලට අයිති වෙනවා. අනිත් කහවල් වගේම අපි ගත්තොතින් වදකහ අලයක් වදකහ අල කෑල්ලක් ගත්තොතින් මෙන්න මේ වගේ තමයි වෙනු කරන්නේ. ටිකක් සුදු පාටට අර කහ වගේ නෙවෙයි. මෙන්න මේ වගේ තමයි වදකහ අල කෑල්ලක් වෙනු කරන්නේ. එහෙම තමයි වදකහ. වදකහ අපි ගත්තොත් පත්‍රයක් ගත්තොත් ඉතාලම සුවඳයි. ආයුර්වේදනීය ඇත්තටම හරිම සුවඳක් එනවා. ඒක නිසා ගොඩාක් පැරණිනම් තමන්ගේ නිවස ආශ්‍රිතව තමයි වදකහ වගා කරගත්තේ. මේ මොකද අර එන හුළඟට මේ වදකහ සුවඳත් මුසු වෙලාවට පස්සේ විස බීජ හරණයක් කරනවා කියලා ඔවුන්ගේ විශ්වාසයක් තිබුණා. අපි දැන් බලමු වදකහ කෑල්ලක් පැල කරගන්නව නම් පැල කරගන්නේ කොහොමද කියලා. මේ ප්ලාස්ටික් පොලිතින් එකක් මේකට කියන්නේ බාස්කට් මේ කරන කියලා මේ අරගෙන මේ වදකහ කෑලි 3ක් මම මේකට මේ ගන්නවා. මෙහෙම මේක සිටුවා ගන්නවා. මේක සිටුවාගෙන මේක ජලය මිශ්‍ර කරලා තියෙන්නේ. මේක අවුව වැටෙන්නේ නැති තැනකින් එවන තැනකින් තියලා සතියක් විතර උදේට මේකට වතුර දමන්න ඕන. වතුර දැම්මුවට පස්සේ මෙන්න මේ වගේ මොටි එනවා. මේ වගේ පොඩි මොටියක් දෙකක් බලා ගන්න පුළුවන්. අන්න එහෙම ගත්තු ඒ මොටියක් අරගෙන හිටව ගත්ත එකක් තමයි. ටිකක් මේ ජලිය මේකේ ටිකක් තියෙනවා. මේව කරලා හිටව ගත්තු එකක් තමයි මේ ඉවදලා බඳුනක තමයි මම ගොඩාක් දේවල් කරගන්නවා. ඔක අපි මුදලත් ඉතුරුයි. අපේ පරිසරයත් ආරක්ෂා වෙනවා මේ මුදුර අංගෙන්. එහෙම මේ ආපු පොඩි පැලයක් තමයි
මේ තියෙන්නේ. වද කහ පැලයක් මේ තියෙන ටිකක් ලොකු බදුනක වගා කරගත්ත වද කහ පඳුරක්. මේ තියෙන ලොකු පඳුරක්. හරි. ඒතර අවල් ලස්සනකුත් නැහැ. ගෙදරක වගා කරගන්න පුළුවන්. විසබීජ හරණයේ ප්‍රමුඛ තැනක් දෙන ශාකයක් තමයි වද කහ කියන්නේ. අපතරින් අපේ දැන් ගොඩාක් දුරට වඳ වෙලා යනවා. ගොඩාක් දැන් අපේ අලුත් පරපුර දුව දරුවෝ දන්නේත් නැහැ වද කහ කියන්නේ මොකද්ද කියලා. මොන වගේ දෙයකට ගන්න එකක්ද කියලා. මම දන්න දැනුම ඔබ හමුවට ගෙනාවේ ඒකයි. ඔබ දන්න දෙයක් තියෙන කොමෙන්ට් කරන්න. මගෙන් අත් වැරද්දක් තියෙනවා. ඒකත් මට කියලා දෙන්න. මට ඇත්තටම ඉදිරියට මේ කටයුතු කරගෙන යන්න ඇත්තටම මට රුකුලක් එනවා. ඔබගේ අදහස් වද කහ ගැන දන්න දෙයක් තියෙන ඔබ කොමෙන්ට් කරන්න මට. අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා share කරලා අපිට උදව්වක් වෙන්න මේක ඉදිරියට කරගෙන යන්න. මම හිතනවා අද මම දන්න දේ අද වද කහ ගැන කිව්වා. ඔබට පෙන්නුවා මේ වගේම සුවිශේෂී ශාකයක් එක්ක අපි ළඟදිම දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක් නිරෝගී දිවියක්.